ඔයාලා කවදාද කල්පනා කරලා තියෙනවද? ධනවතුන් මූල්‍ය අර්බුදයක් තියෙද්දි උනත් කොහොමද හැමතිස්සෙම ධනවත් වෙලා ඉන්නේ කියලා? ඒක එයාගේ තියෙන වාසනාව නිසා නෙමෙයි. ධනවතුන් දන්නවා කොහොමද ස්මාර්ට් විදියට සහ ඩිසිප්ලින් එකක් ඇතුව ඉන්වෙස්ට් කරන්න කියලා. ඒ දේ කොහොමද කරන්න කියලා බෙන්ජමින් ග්‍රැහම් මිසෙල් ලියපු The Intelligent Investor book එකේ ඒ ගැන සඳහන් කරලා තියෙනවා. ලෝකේ 5 වෙනි ධනවතා වන වොරන් බෆට් පවා කියලා තියෙනවා ඉන්වෙස්ටිං සම්බන්ධව එයා බොහෝ වතාවක් කියපු පොත කියලා. අද වීඩියෝ එකේ මම ඔයාලට උදාහරණයක් එක්ක පෙන්නනවා මම ඉන්වෙස්ටිං කරන්න පටන් ගද්දි ඉන්වෙස්ටිං සම්බන්ධව මේ පොතෙන් මම ඉගෙනගත්ත වැදගත් කරන කරුණු ටික. හරි මං සරල දෙයකින් පටන් ගන්න. ඔයා කැමති ලොන් ටර්ම් එක ගැන හිතලා ඉන්වෙස්ටිං කරලා මනස නිදාසේ තියාගෙන ඩිෆෙන්සිව් ඉන්වෙස්ටර් කෙනෙක් වගේ රැට නින්දට යන්නද? එහෙම නැත්නම් ඇග්‍රෙසිව් ඉන්වෙස්ටර් කෙනෙක් වගේ කැල්කියුලේට් කරලා රිස්ක් එකක් කරන් ඒ දේවල් ගැන රැට හීනෙනුත් හිතයිද ලොකු ප්‍රතිලාභ සඳහා යන්නද? ඩිෆෙන්සිව් ඉන්වෙස්ටර් කෙනෙක් කියන්නේ ඊටමත් ආරක්ෂිතව සහ ලොකු ස්ථාවරයකින් ඉන්වෙස්ට් කරන කෙනෙක්. ඇග්‍රෙසිව් ඉන්වෙස්ටර් කෙනෙක් කියන්නේ ඉහළ අවදානමක් ගන්න හොඳ ඩිසිප්ලින් එකක් සහ ස්කිල් එකක් තියෙන ඉන්වෙස්ටර් කෙනෙක්. ඩිෆෙන්සිව් ඉන්වෙස්ටර් කෙනෙක් කියන්නේ හිතන්න Apple, Nestle මේ වගේ විශ්වාසදායක කම්පැනි. ඒ විතරක් නෙමෙයි S&P 500 වගේ ඉන්ඩෙක්ස් ෆන්ඩ් වල ඉන්වෙස්ට් කරන කෙනෙක්. මේ වගේ ඇසෙට් වල ඉන්වෙස්ට් කරලා ලොන් ටර්ම් එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව ස්ථාවරයකින් යුතුව ඔයාගේ කැපිටල් එක වර්ධනය කරගන්න පුළුවන්. ඔයා ඉතාලියේ රෙස්ටොරන්ට් එකක හෝ ෆැක්ටරි එකක ගොඩ වෙලා වැඩ කරන කෙනෙක් වුණත් ඔයාට ලොකුවට කාලයක් වැය කරන්න ඕන වෙන්නේ කොටස් වෙළඳපොළ ගැන ස්ටඩි කරන්න. මාසිකව යුරෝ 50කින් හෝ 100කින් පටන් අරගෙන කාලයත් එක්ක ඔයාගේ කැපිටල් එක වර්ධනය කරගන්න පුළුවන්. හරියට පොල් පැලයක් පැල කරලා ඒ ගහට වතුර සහ පෝර දාලා ඒක ලොකු වෙනකන් අපි බලන් ඉන්නවා වගේ. ඇග්‍රෙසිව් ඉන්වෙස්ටර් කෙනෙක් කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. එතනදි වෙන්නේ ට්‍රේඩින්, not investing. ස්ටොක් මාකට් එකේ හෝ ක්‍රිප්ටෝ, ෆොරෙක්ස් මේ වගේ මාකට් වල ඇසෙට් බයි කරලා ෂෝට් ටර්ම් එකේ සේල් කරලා ප්‍රොෆිට් ගන්න කෙනෙක්ට. සමහර අය eToro, Trading 212 වගේ ප්ලැට්ෆෝම් වල ලොකු කමිෂන් බී එකක් ගෙවලා ට්‍රේඩ් කරනවා. ට්‍රේඩින් කරනවා නම් මම සජෙස්ට් කරන්නේ ක්‍රිප්ටෝ මාකට් එක. මොකද ක්‍රිප්ටෝ මාකට් එකේ තියෙන වොලටිලිටි එකට. ඒ විතරක් නෙමෙයි. ඔයාලට Bybit, Bitget exchange වලට ලොකු කමිෂන් බී එකක් ගෙවන්න වෙන්නේ eToro, Trading 212 වගේ බ්‍රෝකර්ලට. මම ට්‍රේඩින් සම්බන්ධව වීඩියෝ එකක් කරලා තිනවා. ඔයාලා කැමති නම් ඒ වීඩියෝ එක බලන්න. ඇග්‍රෙසිව් ඉන්වෙස්ටර් කෙනෙක්ට හොඳ ඩිසිප්ලින් එකක් සහ හොඳ ඉමෝෂනල් කන්ට්‍රෝල් එකක් තියෙන්න ඕන මාකට් එකක් ක්‍රෑෂ් වෙද්දි. ඒ විතරක් නෙමෙයි දාපු ට්‍රේඩ් එක ලොස්ට් එකේ යද්දි හරි ස්මාර්ට් විදියට ඩිසිෂන් එකක් කරන් ට්‍රේඩ් එක ලොස්ට් එකෙන් රිකවර් කරගන්න පුළුවන් විදියට. මම වේලස්සන කිව්වා වගේ දාපු ට්‍රේඩ් එක ගැන සමහරක් විට ඔයාලට නිින්දෙන් උනත් හිතෙන්න පුළුවන්. ඉතින් ඔයා තීරණය කරන්න ඕන මම වේලස්සන කිව්වා වගේ ඩිෆෙන්සිව් ඉන්වෙස්ටර් සහ ඇග්‍රෙසිව් ඉන්වෙස්ටර් අතරින් මොන එකද ඔයාලට ගැලපෙන්නේ කියලා. හරි දැන් බලමු ඊළඟ කරන. ඒ තමයි මිස්ටර් මාකට්. හිතන්න මිස්ටර් මාකට් කියන්නේ ඔයාගේ යාළුවෙක් කියලා. එයා ඔයාගේ ගෙදර ඇවිත් කියනවා එයාගේ බිස්නස් එකක් කියනවා ඒකේ ෂෙයාර්ස් විකුණනවා කියලා. නමුත් එක දවස් වලට එක ගණන් කියන්නේ. එක දවසකට කියනවා ෂෙයාර්ස් එකේ මිල යුරෝ 50යි කියලා. තව දවසකට ඇවිත් කියනවා ෂෙයාර්ස් එකේ මිල යුරෝ 120යි කියලා. හැබැයි බිස්නස් එකේ කිසිම වෙනසක් වෙලා නැහැ. යුරෝ 50ට තිබිච්ච වගේමයි. ස්ටොක් මාකට් එකත් ඔන්න ඔය වගේ. එක දවසකට ෂෙයාර්ස් එකක මිල යුරෝ 50ක් වෙන්නත් පුළුවන්. තවත් දවසකට මිල යුරෝ 120ක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා හරියට ඉමෝෂනල් කන්ට්‍රෝල් කරලා කම්පැනි එකේ හරි වැලියු එකට හරි මිලක් ගෙවලා බයි කරන්න ඔයා දැනන් ඉන්න ඕන. දැන් බලමු ඊළඟ කරුණ. ඒ තමයි මාජින් ඔෆ් සේෆ්ටි. හිතන්න ඔයා පාලමක් හදන්න ඕන කියලා. පාලම ශක්තිමත් වෙන්න ඕන. ඒක යන මිනිස්සුන්ට සහ වාහන වලට කිසි අනතුරක් නොවි. හිතන්න පාලම හදන්න කලින් ඔයා කැල්කියුලේට් කරාම ඒ පාලමට දරා ගන්න පුළුවන් කිලෝ 10000ක් කියලා. නමුත් ඔයා පාලම හදනවා කිලෝ 15000ක් විතර දරා ගන්න පුළුවන් විදිහට. මොකද හිතන්න බැරි හේතු නිසා. උදාහරණයකට ලොකු ට්‍රැෆික් එකක් එහෙම නැත්නම් ලොකු ගුණාටුවක් වගේ අවස්ථාවකදී පාලමට කිසි ප්‍රශ්නයක් නැතුව දරා ගන්න පුළුවන් විදිහට. ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ටිං කරද්දිත් අපි කම්පැනි ඇනලයිස් කරලා බලන්න ඕන හොඳ ෆයිනෑන්ෂල් පොසිෂන් එකකද තියෙන්නේ. කම්පැනි එකේ ෆයිනෑන්ෂල් ග්‍රෝත් එක. ඒ විතරක් නෙමෙයි ඉන්ට්‍රින්සික් වැලියු එක කැල්කියුලේට් කරලා අපි බලන්න ඕන ඒ කම්පැනි එකේ තියෙන හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකද කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී විතරයි අපි කම්පැනි එකක් බයි කරන්න ඕනේ. ඉන්ට්‍රින්සික් වැලියු එක කොහොමද කැල්කියුලේට් කරන්න කියලා මගේ ස්ටොක් මාකට් ඇන්ඩ් ඉන්වෙස්ටිං ප්‍රෝග්‍රෑම් එකේ මම කියලා දෙනවා. හරි අපි දැන් බලමු හතරවෙනි කරුණ. ඒ තමයි ඩයිවර්සිෆිකේෂන්. ඉංග්‍රීසි කියමනක් කියලා තියෙනවා don't put all your eggs in one basket. ඒකේ තේරුම තමයි බිත්තර ඔක්කොම එක වට්ටියකට දාන්න එපා. බිත්තර කුඩු වෙන එකයි එතනින් වෙන්නේ. අපි හිතමු ඔයා ඉන්වෙස්ටිං කරලා තිබුණේ ටුවරිසම් සෙක්ටර් එකේ කියලා. කොවිඩ් කාලෙදි ටුවරිසම් සෙක්ටර් එක ගොඩක් ඩවුන් ට්‍රෙන්ඩ් එකක තිබුණේ. ඒ අවස්ථාවේදී ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක ඩවුන් ට්‍රෙන්ඩ් එකේ යන්න තිබුණා. නමුත් ඔයා පෝර්ට්ෆෝලියෝ එක විවිධ සෙක්ටර්ස් වල ඩයිවර්සිෆයි කරලා තිබුණා නම් උදාහරණයකට ටෙක්, එනර්ජි, ෆයිනෑන්ස් මේ වගේ සෙක්ටර්ස් වල ඔයා ඩයිවර්සිෆයි කරලා තිබුණා නම් ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකට ඒක ලොකුවට බලපාන්නේ නැහැ.
ඒ විතරක් නෙමේ ඔයා රියල් ස්ටේට්, බොන්ඩ්ස්, ETFs, ක්‍රිප්ටෝ මේ වගේ අල්ටර්නේටිව් ඇසෙට් වලත් ඔයා ඉන්වෙස්ට් කරලා තිබුණා නම් ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක හැමතිස්සෙම ප්‍රොෆිට් එකකින් තමයි තියෙන්නේ. ඊළඟ කරුණ තමයි ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස්. The Intelligent Investor පොතේ වැදගත්ම කරුණ. ඔයා කම්පැනි එකක ඉන්වෙස්ට් කරන්න කලින් මුලින්ම මෙන්න මේ වගේ බේසික්ස් දේවල් බලන්න ඕන. කම්පැනි එක ප්‍රොෆිට් කරනවද? ඒ වගේ මේ කම්පැනි ණය තියෙනවද? ඒ විතරක් නෙමෙයි මේ කම්පැනි එක හොඳට ග්‍රෝ වෙන කම්පැනි එකක්ද කියලා. ඔයා ඉතාලියේ පාවිච්චි කරපු කාර් එකක් වුණත් එකපාර ගන්නෙ නෑනේ. ඒ කාර් එකේ කොච්චර කිලෝමීටර් ප්‍රමාණයක් ගිහින් තියෙනවද? කාර් එකේ එන්ජින් එකේ තත්ත්වය. ඒ විතරක් නෙමෙයි කොහොමද සර්විස් කරලා තියෙන්නේ. ඔන්න ඔය වගේ දේවල් ගැන නොබලා අන්න ඒ වගේ තමයි කම්පැනි එක ඉන්වෙස්ට් කරද්දි ඔයා අනිවාර්යෙන් බලන්න ඕන කම්පැනි එකේ ෆයිනෑන්ෂල් හෙල්ත් එක, ඉන්කම් ස්ටේට්මන්ට්, බැලන්ස් ෂීට්, කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් වගේ දේවල්. ඔයා ඉන්වෙස්ටිං වලට ආධුනිකයෙක් නම් ওই දේවල් ගැන ලොකුවට වොරි වෙන්න ඕනේ නැහැ. මොකද මම ඉන්වෙස්ටිං සම්බන්ධව මගේ අවුරුදු 10 එක්ස්පීරියන්ස් එක එකතු කරලා ඉන්වෙස්ටිං ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. එතනදී ඔයාගේ නොලෙජ් එක බිඳුවේ තිබුණත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මම ඔයාලා පර්සනලි ගයිඩ් කරන නිසා කෙටි කාලෙකින් ඔයාලා තනියෙන් කම්පැනි එකක් ඇනලයිස් කරන තත්ත්වයට මම ඔයාලව ගේන නිසා. ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න කැමති නම් මගේ සෝෂල් මීඩියා හරහා මාව කන්ටැක්ට් කරන්න. හරි අද වීඩියෝ එක රීකැප් කරොත් මම අද වීඩියෝ එකෙන් කතා කරා ඇග්‍රෙසිව් ඉන්වෙස්ටර් සහ ඩිෆෙන්සිව් ඉන්වෙස්ටර් අතර තියෙන වෙනස. මිස්ටර් මාකට් කියන්නේ මොකද්ද? ඉන්වෙස්ටිං කරද්දී ඔයා ඉමෝෂනල් වලට මුල් තැන දෙන්න එපා කියන එක. මාර්ජින් ඔෆ් සේෆ්ටි සහ ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කියන්නේ මොකද්ද කියන එක. මං ද ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර් කියන බුක් එක වීඩියෝ එක යටින් ඔයාලට ලින්ක් කරනවා. ඔයාලා කැමති නම් ඒක අරන් කියවන්න. මට පර්සනලි ඉන්වෙස්ටිං කරන්න පටන් ගත්ත මුල් කාලවලදී මේ පොත ගොඩක් වැදගත් වුණා. හරි තීරණ අරන් හරි කම්පැනිස් ඇනලයිස් කරලා මගේ පෝර්ට්ෆෝලියෝ එක වර්ධනය කරගන්න. වෙනද වගේ මං ඔයාලට අදත් කියනවා මගේ මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි මගේ මේ වීඩියෝස් ඔයාලගේ යාළුවෝ අතර share කරලා එයාලවත් මේ channel එක ගැන දැනුවත් කරන්න. එතකොට අපිට ඉතාමත් ලේසියෙන් ඉතාලියේ ඉන්න ශ්‍රී ලංකන් ඉන්වෙස්ටර්ස්ලා හැටියට අපේ මේ community එක build කරන්න තවත් ලේසි වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත හමු වෙනකම්. ciao alla prossima.